ඔබේ මරණ දැන්වීමේ කුමක්ද සටහන් වෙන්න ඕන කියලා මුලින් හිතන්න. ඊට පස්සේ ඒකට ඕන විදිහට ජීවත් වෙන්න. මේ ප්‍රකාශය කරන්නේ මේ ලෝකේ අති දැවැන්ත මූල්‍ය අධිරාජ්‍යයක් වන වොරන් බෆට්. වොරන් බෆට් තමන් වෘත්තීය ජීවිතයෙන් සමුගන්නා බව නිවේදනය කරලා තියෙනවා. ලෝකයේ ප්‍රකටම ආයෝජකයෙක් හැටියට තමයි වොරන් බෆට් හැඳින්වෙන්නේ. ඔහුව හඳුන්වනවා Oracle of Omaha කියලා. දීප්තිමත් වසර 60ක වෘත්තීය ජීවිතයටයි වොරන් බෆට් මේ විදිහට සමුදෙන්නේ. මේ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 95ක් කියලා කියන්නේ. මේක ඔහු ගොඩනැගූ බාක්ෂර් හැතවේ සමාගම් අධිරාජ්‍යයට සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. වොරන් බෆට් කොහොමද මේ පාඩු ලබපු මේ වගේ සමාගමක් අධිරාජ්‍යයක් බවට නිර්මාණය කරන්නේ? ඒකේ විවිධ ශේෂ්ත්‍රයන් වල දැන් නියැලෙනවා. මේ සමාගම් නිර්මාණය කළේ කොහොමද? කොහොමද ඔහු ලෝකයේ මේ තරම් ප්‍රකට ආයෝජකයෙක් වුණේ? මොනවද ඔහුගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන පාඩම්? ඒ හැම එකක්ම IQ මීටරයේ මේ වීඩියෝ එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරන්නේ IQ මීටරේ. YouTube එකේ අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. Facebook එකේ අපිව follow කරලා නැත්නම් follow කරන්න. එහෙම වුණොත් තවත් කෙනෙක්ට මේ වැදගත් දේ බලන්න ඉඩ හසර සැලසේවි. බ්‍රේන් බූස්ටර් මග් එක ගත්ත අය කිව්ව දේවල් දන්නවද? මේ ක්‍රමය ගොඩක් හොඳයි. මතන ලංකාවේ පළවෙනි වතාවට වෙන්න ඕන. ගොඩක් ස්තුතියි මේ සිස්ටම් එක. මේ වගේ කාලෙක ගොඩක් අය ගොඩක් දේවල් එක්ක බිසි වෙලා ડિප්‍රෙෂන් වෙලා ඉන්න වෙලාවක බ්‍රේන් එකට පෝෂණයක් දෙනවා වගේ වැඩක් ඇත්තටම. බොහොම ස්තුතියි රටේ ඉන්න අපිවත් මේකට සම්බන්ධ කරගත්තට. ඔයාගේ බ්‍රේන් බූස්ටර් මග් එක වෙන් කරගන්න විදිහ මේ වීඩියෝ එකේ අන්තිමට අපි කියන්නම්. අපි ඔබට මුලින් කියන්නම් වොරන් බෆට් කියන්නේ කවුද කියලා. වොරන් බෆට් කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. ඇත්තටම ඔහු මේ දිගුකාලීන වටිනාකම් ආයෝජනය කියන සංකල්පයේ ප්‍රතිමූර්තිය. ඒ ඉවසීම, ඒ ආයෝජනය වැඩෙනකම් බලාගෙන සිටීම, මේ හැම දෙයක්ම ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන ලොකු පාඩමක්. 1962 දී පාඩු ලැබූ නැත්නම් අර්බුදයකට ලක් වෙලා තිබුණු රෙදිපිලි සමාගමක් තමයි බාක්ෂර් හැතවේ කියලා කියන්නේ. ඔහු ඒ බාක්ෂර් හැතවේ සමග සමයි එක්කහසු වෙන්නේ. අද වෙනකොට ඒක රක්ෂණය, නිෂ්පාදන, උපයෝගීතා, දුම්රිය ඇතුළු ව්‍යාපාර ජාලයක් බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ මේ ආයෝජන දර්ශනය නැත්තම් මේ දැක්ම නිසා වොරන් බෆට් කියන්නේ ලෝකේ වඩාත්ම සාර්ථක වුණු ව්‍යාපාරිකයෙක්. ඔන්න ඔය සාර්ථක සීමාවේ හිණිපෙත්තේ ඉන්නකොට තමයි වොරන් බෆට් කියන්නේ මම දැන් වෘත්තීය ජීවිතයෙන් සමුගන්නවා කියලා. ඔහුගේ වයස මේ වන විට වයස අවුරුදු 95ක් කියලායි වාර්තා වෙන්නේ. ඔහු නවතම කොටස් හිමියන්ගේ මේ ලිපියෙන් නිවේදනය කරනවා මම මේ වසර අවසානයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සමුගන්නවා කියලා. ඒ වගේම සමාගමේ දෛනික කළමනාකාරීත්වයෙන් නිල වශයෙන් ඉවත් වෙනවා කියලත් ඔහු සඳහන් කරනවා. ඔහු මෙතනදී භාවිතා කරනවා බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයක් වන I am going to quit කියන ප්‍රකාශය. මෙතනින් එහාට මම නිහඬ වෙනවා කියන අර්ථය තමයි මෙතන සටහන් වෙන්නේ. මේක මේ ඓතිහාසික සංක්‍රාන්තියක් හැටියට තමයි ලෝකයේ මූල්‍ය වෙළඳපොළ මේක සලකන්නේ. නැත්තම් මූල්‍ය ශාස්ත්‍රයේ වෙන එක සුවිශේෂී කාලවකවානුවක නැත්තම් එක සුවිශේෂී යුගයක නිමාව තමයි මෙතනදී සටහන් වෙන්නේ. මේ බාක්ෂර් හැතවේකේ ඊළඟ නායකත්වය ග්‍රෙබ් ඒබල් වෙත පැවරුණු ඇතැයි කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් වොරන් බෆට් තමන්ගේ මේ පුණ්‍යායතන කටයුතු පිළිබඳව වාර්ෂිකව නිකුත් කරන මේ ස්තුති කිරීමේ ලිපිය හරහා කොටස් හිමියන් සමග දිගටම සම්බන්ධ වෙනවා කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. දැන් අපි ඔබට කියන්නම් මේ වොරන් බෆට්ගේ සාර්ථකත්වයේ රහස සහ ඔහුගේ මේ කළමනාකාරීත්ව ශෛලියෙන් අපිට ගන්න පුළුවන් දේවල් ටික. පළවෙනි එක තමයි වටිනාකම් ආයෝජනය. වටිනාකම් ආයෝජනය කියලා කියන්නේ වොරන් බෆට් වර්ධනයට මූලිකම හේතුව වෙන්නේ ඔහුගේ මේ වටිනාකම් ආයෝජනය. මේක බොහොම සරලව ඔබට පැහැදිලි කරනවා නම් කියන්නේ ඔහු විශ්වාස කරනවා මේ සතිපතා හෝ දිනපතා වෙළඳපොලේ වෙනස් වීම බලලා වැඩක් නැහැ කියන එක. ඔහු බැලුවේ මේ ව්‍යාපාරයේ සැබෑ වටිනාකම. ඒ කියන්නේ මේකේ අනාගතයේදී කොයිතරම් මේක වටිනවද කියන කාරණේ මත තමයි ඔහු ආයෝජනය කළේ. වෙළඳපොලේ අඩු මිලකට අලෙවි වෙන හැබැයි අනාගතයේ ඊටමත් දීප්තිමත්
වර්ධනයක් සාර්ථකත්වයක් පෙන්නුම් කරන සමාගම් වල තමයි ඔහු ආයෝජනය කළේ. ඒක තමයි මේ වටිනාකම් ආයෝජනය කියලා ඔහු ලෝකයට උගන්වපු පාඩම. මේ එදිනෙදා මාස දෙක තුනක නැත්තම් සතියක දෙකක තොරතුරු බලලා නෙමෙයි ඔහු ආයෝජනයට සමාගම් තෝරගත්තේ. මේකට හොඳම උදාහරණයක් තමයි වොරන් බෆට් ඔය ක්‍රිප්ටෝ වගේ දේවල් වල ආයෝජනය කරනවා වෙනුවට ඩේරි ක්වීන් ඒ වගේම ෆෘට් ඔෆ් ද ලූම් වගේ මේ වගේ දේවල් තෝරා ගැනීම ඔහුගේ ව්‍යාපාරික ඥානය පිළිබඳව ලෝකයට උගන්වන තවත් පාඩමක්. ඒ කියන්නේ දිගුකාලීන වටිනාකම් සහිත සමාගම්වල ආයෝජනයට ඔහු නිරන්තරයෙන් පෙළඹුණා. ඒකේ සාර්ථකත්වය තමයි වොරන් බෆට් අද වෙනකොටත් අත්විඳින්නේ කියලායි සාමාන්‍යයෙන් මේ මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කරන්නේ. දෙවෙනි එක තමයි මේ විමධ්‍යගත කළමනාකරණය. ඩීසෙන්ට්‍රලයිස් මැනේජ්මන්ට් කියන එක. ඒ කියන්නේ මේ භාක්ෂය හැත්වේකේ සාර්ථකත්වයේ තවත් රහසක් තමයි මේ අද්විතීය කළමනාකරණය. භාක්ෂය හැතවේකේ මේ ශෛලය ලෝකේ අනිත් සමාගම් වලටත් ලොකු පාඩමක් උගන්වනවා. ඒ කියන්නේ වොරන් බෆට් Taman අත්පත් කරගන්න සමාගම් වල දක්ෂ ප්‍රධාන විධායක නිලධාරීන්ට හොඳ CEO ලට පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා ඒ සමාගම් වර්ධනය කරන්න. ඔහු හැම වෙලාවෙම ලිව්ව දෙයක් තමයි අපේ කළමනාකරුවන් හට පරම්පරාගත ධනයක් පිහිටුවීමට හෝ අධික ලෙස ආඩම්බරකාරී ධනයක් හඹා යන්න අවශ්‍ය නැහැ කියන එක. ඔහු හැම වෙලාවෙම විශ්වාස කළේ තමන්ගේ රැකියාවට ලැබි ඒ වගේම වගකීම් දරන අවංක කළමනාකරුවන් ඉතාමත් හොඳින් තමන්ගේ වැඩේ කරයි කියන විශ්වාසය. ඒ විශ්වාසය රැක්ක කළමනාකරුවන් ඔහු වටා එකතු වුණා. වොරන් බෆට් ඒ කළමනාකරුවන්වත් ඉතාමත් හොඳින් රැකගත්ත කියලායි කියන්නේ. වොරන් බෆට්ගෙන් ගන්න තියෙන තුන්වෙනි පාඩම තමයි මේ සදාචාරාත්මක ව්‍යාපාරික පාඩම. වොරන් බෆට් තමන්ගේ මේ අවසන් ලිපියෙන් ව්‍යාපාරික ලෝකයට ඉතාමත් හොඳ පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය තමයි තණ්හාව සහ ඊර්ෂ්‍යාව එකට ගමන් කරනවා කියන එක. ඒ කියන්නේ තණ්හාව සහ ඊර්ෂ්‍යාව මේ ලිපියේදී ඔහු දැඩි ලෙස විවේචනය කරනවා. ඔහු එතෙන්දී කියනවා මේ විධායක වැටුප් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය නිසා ප්‍රධාන විධායක නිලධාරීන් අතර කවුද වැඩිපුරම උපයන්නේ කියන ඊර්ෂ්‍යා ජනක තරංගයක් ඇති වෙලා තියෙනවා කියලා. එතෙන්දී තමයි වොරන් බෆට් කියන්නේ මේ ඊර්ෂ්‍යාව සහ තණ්හාව එකට යනවා කියලා. මේක ඔහු ලෝකයට දුන්න බොහොම දැවැන්ත පාඩමක් හැටියට තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම වොරන් බෆට් තමන්ගේ අනුප්‍රාප්තික ඒ කියන්නේ ඊළඟට එන ග්‍රේග් ඒබල්ට උපදෙසක් ලබා දෙනවා. ඔබ මේ තනතුරු සඳහා නිලධාරීන් තෝරනකොට අවුරුදු 65 දී විශ්‍රාම යාමට අපේක්ෂා කරන එහෙම නැත්නම් නිකම් ධනවත් කියලා පෙන්වන්න උත්සාහ කරන අය මේ ප්‍රධාන විධායක නිලධාරීන් හැටියට බඳවා ගන්න එපා කියලා. ඒ පණිවිඩය වොරන් බෆට් මේ භාක්ෂය හැතවේ සමාගමේ ඊළඟ අනුප්‍රාප්තිකයට ලබා දුන්න බොහොම දැවැන්ත නමුත් සරල පාඩමක් හැටියටයි ලෝකයේම පිළි අරන් තියෙන්නේ. හතරවෙනි පාඩම තමයි දීර්ඝායුෂ සහ වාසනාවේ බලපෑම. වොරන් බෆට් විශ්වාස කරනවා තමන්ට වාසනාව කියන එක සෑහෙන දුරට ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම ඔහු කියනවා ලෝකේ බොහෝ මිනිසුන්ට මේ වාසනාව කියන දේ ලැබිලා තියෙනවා. හැබැයි ඔවුන් ඒකෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ කියන කාරණේ. ඔහුගේ ලිපියේ සඳහන් වන කාරණයක් තමයි වාසනාව බොහෝ විට අපේ නායකයින්ට සහ ධනවතුන්ට ලැබිය යුතු ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ලැබිලා තියෙනවා. හැබැයි ඔවුන් ඒක පිළිගන්න පසුබට වෙනවා කියන කාරණේ. මේ අවබෝධය නිසාම ඔහු Tamanගේ ධනයෙන් විශාල කොටසක් පුණ්‍යායතන සඳහා කැප කරලා තියෙනවා. දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන නෙමෙයි බිලියන 1.3ක ප්‍රමාණයක් මේ සඳහා ලබා දීලා තියෙනවා කියලා කියන්නේ. ඔහු සහ බිල් ගේට්ස් ඇතුළුව කණ්ඩායමක් එකතු වෙලා The Giving Pledge නිර්මාණය කරනවා. මේක ලෝකයේ බොහෝ දෙනෙක්ට සෑහෙන සරණක් වුණු කාරණයක්. වොරන් බෆට් ලෝකෙට ලබා දෙන පස්වෙනි උපදෙස මේක තමයි රන් නීතිය The Golden Rule හැටියට වර්තමාන ලෝකයේ පිළිගන්නේ. ඒ තමයි වොරන් බෆට්ගේ අවසානයේ සහ මේ බලවත්ම පණිවිඩය බොහොම සරල ජීවන දර්ශනයක්. එතෙන්දී ඔහු සඳහන් කරනවා ඔබේ මරණ දැන්වීමේ කුමක් සඳහන් කිරීමට අවශ්‍යදයි මුලින් හිතන්න. ඊට පස්සේ ඒ ආකාරයට ජීවත් වීමට උත්සාහ කරන්න කියන කාරණේ. එතෙන්දී ඔහු අවධාරණය කරන කාරණේ තමයි ඔබ ආගමික වුණත් නැතත් ඔබ ආචාර ධර්ම පද්ධතිය රන් නීතියක් ලෙස පිළිගන්නවා නම් ඔබ නිර්මාණය කරගන්න ආචාර ධර්ම පද්ධතිය ඔබ රන් නීතිය ලෙස පිළිගන්නවා නම් ඔබව පරාජය කරන්න අපහසුයි කියන එක. මෙතනදී මේ ගෝල්ඩන් රූල් එකේදී ඔහු තව සරලව මේක පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඔබට අන් අයගෙන් ලැබීමට කැමති ආකාරයට අන් අයට සලකන්න. කියන්නේ ඔබ කැමති අන් අයගෙන් කොහොම දේවල් ලැබෙනවද ඒ විදිහට අන් අයට සලකන්න කියන බොහොම සරල ජීවන දර්ශනය තමයි වොරන් බෆට් ලෝකයට එකතු කරන්නේ. වොරන් බෆට් එක තැනකදී කියනවා
පිරිසිදු කරන්නා සහ ආයතනික සභාපතිවරයා කියන දෙදෙනාම මිනිසුන් බව මතක තබා ගන්න කියන. ඒ කියන්නේ මේකෙදී ඔහු කොයිතරම් සරලද පොළොවේ පය ගහලා ඉන්න පුද්ගලයෙක්ද කියන එක ලෝකයට පෙන්වන්න මේ වාක්‍ය භාවිතා වෙනවා. වොරන් බෆට් විශ්‍රාමයාම කියලා කියන්නේ මූල්‍ය ලෝකයේ එක්තරා යුගයක අවසානයේ. ඔහුගේ ජීවිතයෙන් ගන්න පුළුවන් පාඩම් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සැබෑ වටිනාකම් ආයෝජනය කරන්න. දෙක, දක්ෂ සහ අවංක කළමනාකරුවන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන්න. තුන්වෙනි එක තමයි ඊර්ෂ්‍යාවෙන් සහ තණ්හාවෙන් වළකින්න. හතරවෙනි එක වාසනාවට කෘතඥ වෙන්න සහ අන් අයට උදව් කරන්න කියන පාඩම. වොරන් බෆට් එහෙම නැත්නම් Oracle of Omaha නිහඬ වුණත් ඔහු ලෝකයට ඉගැන්වුව පාඩම සදාකල්ම ලෝකයේ පවතීවි. ලෝකයේ බොහෝ මූල්‍ය ආයෝජකයින්ට විශේෂයෙන් ආයෝජකයින්ට වොරන් බෆට්ගෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තියෙනවා. ඉතින් වොරන් බෆට් සම්බන්ධයෙන් ඔබේ මතකය නැත්තම් ඔබට හිතන දේ කමෙන්ට් එකක් හැටියට ලබා දෙන්න. ඔහු ලෝකයට මේ මූල්‍ය ශාස්ත්‍රයේ ගනුදෙනු සම්බන්ධයෙන් පාඩම් රාශියක් කියලා දීලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඒකට ඔබ කැමති නම් yes කියලා කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම මේ දවස්වල බොහෝ දෙනෙක් අහන IQ මීටරේ බ්‍රේන් බූස්ටර් මග් එක ගැනත් අපි ඔබට මතක් කරන්නම්. IQ මීටරේ බ්‍රේන් බූස්ටර් මග් එකේ නොවැම්බර් 15 වෙනිදා නිකුත් කිරීමට දැන් බොහෝ දෙනෙක් ඕඩර්ස් ලබා දීලායි තියෙන්නේ. ඉතින් මේ ඕඩර්ස් බාර ගැනීම නොවැම්බර් 13 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ඒ වගේම ඊළඟට මේ බ්‍රේන් බූස්ටර් මග් එකේ ඊළඟ ස්ටොක් එක රිලීස් කරන්නේ නොවැම්බර් මාසේ 25 වෙනිදා කියන කාරණේත් අපි ඔබට මතක් කරනවා. බ්‍රේන් බූස්ටර් මග් එක කියන්නේ මොකක්ද කියලා හරියටම දැන් දැනගමු. ඔබට හිතනවද ඔබ ඕවර් තින්කර් කෙනෙක් කියලා? ඔබේ ෆෝකස් එක එහෙම මිස් වෙලා වගේ හැඟීමකද ඉන්නේ. එක තැනම ඉඳලා කිසි දියුණුවක් නැද්ද? ඔබට හිතනවද ඔබ පරාජිතයෙක් කියලා? අලුත් අදහස් එමෙ එන්නේ නැහැ. ඔබේ අධ්‍යාපනයේ හරි, ඔබේ රැකියාවේ හරි, ඔබේ ව්‍යාපාරේ හරි කිසිම දියුණුවක් නැද්ද? මේ හැම දෙයකටම හේතුව ඔබේ බ්‍රේන් එක හැදිලා තියෙන විදිය. දැන් ඒකට මොකද කරන්න ඕනේ? ඒකට ඔබේ බ්‍රේන් එක බූස්ට් කරලා powerful, focused, creative version එකක් හදාගන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඒකට තමයි IQ මීටරේ අලුත්ම නිර්මාණය තියෙන්නේ. මේ තියෙන්නේ බ්‍රේන් බූස්ටර් මග් එක. දවස් 30ට ඇක්ටිවිටීස් 30ක් මේ මග් එක ඇතුලේ තියෙනවා. ඔබේ බ්‍රේන් එක ආකාර 5කට බූස්ට් කරන විදිහයි මේකේ තියෙන්නේ. පළවෙනි එක තමයි ෆෝකස් බූස්ටර්. ඒකෙන් ඔයාගේ අවධානය හොඳ තියුණු මට්ටමකට ගේනවා. දෙවෙනි එක මෙමරි බූස්ටර්. මතක ශක්තිය වැඩි කරනවා. තුන්වෙනි එක ක්‍රියේටිවිටි බූස්ටර්. අලුත් අදහස්, අලුත් මොටිවේෂන් එකක් ඔබට ලැබෙනවා. හතරවෙනි එක මූඩ් බූස්ටර්. ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන පොසිටිව් එනර්ජි එක ඒකෙන් ලැබෙනවා. පස්වෙනි එක බැලන්ස් බූස්ටර්. ඔබේ මනස සහ ශරීරය අතර හොඳ බැලන්ස් එකක් නිර්මාණය වෙනවා. දවස් 30කින් පස්සේ ඔබටම තේරෙවි ඔබේ බ්‍රේන් එක බූස්ට් වෙලා, හැඟීම් අලුත් වෙලා, හොඳ විශ්වාසයක් ඔබට නිර්මාණය වෙලා තියෙනවා කියලා. ජාත්‍යන්තර මනෝවිද්‍යාඥයින් සහ නියුරෝ විශේෂඥයින්ගේ උපදෙස් යටතේ තමයි IQ මීටරේ අපේ කණ්ඩායම මේ බ්‍රේන් බූස්ටර් මග් එක නිර්මාණය කළේ. බ්‍රේන් බූස්ටර් මග් පළවෙනි 1000 අපි නිකුත් කළා ඉවරයි. ඊළඟට නොවැම්බර් 15 වෙනිදා අපි බ්‍රේන් බූස්ටර් මග් 5000ක් නිකුත් කරනවා. ඒ 5000න් ඔබේ බ්‍රේන් බූස්ටර් මග් එකත් දැම්ම වෙන් කරගන්න. ඒකට කරන්න ඕනේ ඔබ බ්‍රේන් බූස්ටර් මග් එක ගන්න කැමති නම් විතරක්. මෙන්න මේ අංකෙට 0.7117 44.22.88ට 1890 කියලා WhatsApp එකක් එවන්න. මේ බ්‍රේන් බූස්ටර් මග් එකේ මිල රුපියල් 1890යි. මේක ගන්නවා වගේම මේ බ්‍රේන් බූස්ටර් මග් එක මිලදී ගන්න හැමෝටම මනෝවිද්‍යා උපදේශකවරුන් ආශ්‍රයෙන් ෆ්‍රී Zoom session එකක් අපි පවත්වනවා. එතකොට ඔබට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් නොමිලේම උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. බ්‍රේන් බූස්ටර් මග් එකෙන් කරන්නේ ඔබ තුල ඉන්න විශිෂ්ටය අවදි කරන එක. අපි හැමෝ ගාවම විශිෂ්ටයෙක් ඉන්නවා. සමහරු ඒ විශිෂ්ටයව අවදි කරගන්නවා. සමහරු ඒ විශිෂ්ටය අවදි කරගන්න නැතුවම මිය යනවා. අපි ඔබට ආරාධනා කරනවා බ්‍රේන් බූස්ටර් මග් එක අරගන්න. ඒක ඔබට උදව් කරાવી ඔබ තුල ඉන්න විශිෂ්ටය අවදි කරගන්න.